නුංග ලැට් එකට යනකොට මානසික දුවේ යන්න ඕනේ නැත්තම් බෙට් උනත් යන්නේ නැහැ. මේ වගේ ගොබ්බියෝ ඉන්න නිසා තමයි රට හැදෙන්නේ නැත්තේ. වලත්තේ. හිතන්නේ ඕවා. Ora pohonnu ekka aandu nata හායි සුද්දලා කොහමද? හොඳින් ඉන්නවද? ගැම්මින් ඉන්නේ ආ? කොහමද හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. අපි අද අලුත් වීඩියෝ ටිකක් අරගෙන ආවා. අපි නෙවෙයි මම අලුත් වීඩියෝ ටිකක් අරගෙන ආවා. අපි එහෙනම් බලමු. ලැට් සීන් එකකින්ම පටන් ගමු ආ. ලැට් එකට ගිහිල්ලා පවුලේ සාමකාමීව ලැට් එකට යන ආකාරය තමයි තියෙන්නේ. ආයෙ වෙන්නන්නද? ලැට් එකට යන විදිහ තමයි ආන්නේ. සුපරි ආකිටෙක්චර් ඩිසයින් එකකට නිර්මාණය වුණු ලැට් එකක්. කෙටින්ම කිව්ව ලැට් එකක්. නූනටත් එක්කහා පැත්තින් තව එකක් හදුවා නම් වඩාත් නියම. වලත්තේ. හිතන්නේ ඕවා. විශාල කරදරයක් වුණා නෙමෙයි. තවත් ඊ ආකාරයෙන්ම ලැට් එකක් බලලා එමු. අඩෝර පදින ගමන් ලැට් එක මානසික සුවය. කුච්චර බැලුවොත් එපා වෙන්නේ නැති ලැට් සීන් එකක් තමයි මේක. වා ආන ගමන් තියෙන ලැට් එක. කොහොමද යන්නේ? අපේ උන් ඉන්නනේ ගමනක් යනකොට ලැට් බරක් ඇදුණා. උන්ට නම් මරුවා යන ගමන් දාගෙන යන්න බලවා. පස්සේ එන්න වැඩ උන්ට ඕනේ. හරි. උන කක්ක කතාවද බම්බි? තවලෙට්. What's that, brother? කුන්පු කරන උන්ට දුන්න ලැට් එකක් අද මම හිතන්නේ පරීක්ෂණ වලට දීප එකක් වෙන්න ඕනේ. උන් හරියට පරීක්ෂණය කරලා මානසික සංවරභාවය ඇති නොම්මිසීරී මිනිසුන්ට තමයි ලැට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඕකේ. මුනුන් ලැට් එකට යනකොට මානසික දුවේ යන්න ඕනේ නැත්තම් බෙට් උනත් යන්නේ නැහැ. Brother, what's that? ලැට් ඉවරයි බොසා. ගේ ලැට් ඉවරයි. අපි දැන් යමු වෙන වීඩියෝ එකකට. ඕකේ. පස්සේ මම ලැට් ටිකක් අරගෙන ඉන්නම් කොහොමද තිබ්බොත් හොයලා. Nice. අපි දැන් බලමු රටට සේවයක් කරන ගමට සේවයක් කරන ස්පයිඩර්මෑන් කෙනෙක්. රැට මිනිසුන්ගේ සහායට යන ස්පයිඩර්මෑන් කෙනෙක් අම්මා කෙනෙක්ගෙන් ටූටිංගල් වදින පාන. ඕකේ. Daar hier in de Jota schuiven dan, man. ගියාමේ. නෝකර ආරක්ෂා කරන්න ගියාමේ. som gaan van die bocht aan een keer Pardon, Misa nie. het boven Pardon, man, niet op, dus dan doe je Misa niet al. wat staat schande එක්කෝ Kom hier gewoon zo. Kom hier. hoeft Nee, wat? ඒකෙන් ගන්න තියෙන දේ තමයි සුපර්මෑන් වත් ස්පයිඩර්මෑන් වත් අම්මට වැඩන්නේ ආ. ඔයාට ආදරේ හැමදාම ආදරේදී හැමදාම ඒ ආදරේට ඕනෙමද පෙබරවාරි 14ක් ඕනෙමද පෙබරවාරි 14 වැඩන්නේ බලන්න කීයක් ගියාද මම මේ ළඟදී උදේට අරගෙන යද්දි දැක්කා කොල්ලෙක් කාටද දෙසනවා 200ක්යි අම්මට සිරි වෙන්න බැලුවා මොකද කියලා බලනකොට අනවසරයෙන් වාහන නතර කිරීම පිළිබඳව ඔහුගේ නිර්දේශන හොඳ නිර්වචනාත්මකව පැහැදිලි කිරීමක් තමයි කරන්නේ. ඒක පළමුවේ ඉඳලා මට මගේ මොලින් කියනවා කියන වචන ටික. මට තියන කියනකොට බලන්න මොලින්. Please do not block the entrance gate to අවහිර නොකරන්න අපිට යන්න එන්න විදිහක් නැහැ. And literally this basic පුතා පාක්ෂිය. You know?
මේ වගේ ගොබ්බයෝ ඉන්න නිසා තමයි රට හැදෙන්නේ නැත්තේ. මේ වගේ ගොබ්බේ ඉන්න නිසා තමයි රට හැදෙන්නේ. අපේ නම් රොටියක් හදන්න පුළුවන් වුණාම අපේ අම්මට හෙන්න හැපෙන්නේ ආ. ඉන්දියාවේ කෙල්ලෙට රොටියක් හදන්න පුළුවන් වුණාම කොහොමද කියලා අපි දැම්මා. खत्म। पापा देखो मैंने गोल रोटी बनाई। अरे वाह बेटा पापा यार बाबुल की दुआएं लेती जा। ඉන්දියාවේ රොටියක් හදන්න පුළුවන් වුණාම විවාහයක් කරලා දේවලු. මේ දැන් ඉන්න දරුවන්ටත් ඒක අත් දාලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක පෙන්නන්නකෝ අම්මලා. वाह क्या सीन है। අපි බලමු ප්‍රේක්ෂක දන්ත අපගේ කිචි තියන අයට වෙන්න යන අකරදැම්මක් අක්කා. කිචි තියන කෙල්ලෙන් දැන් සෙට් කරගන්න එපා මොකා. මම උන කලින්ම කියන වීඩියෝ එක පෙන්නලා ආදර්ශනාත්මක ලෙස. ආදර්ශනාත්මක ඉවර කොල්ලට මල බල්ල තමයි ඉන්නේ. ඉතින් උඹලා යාළුවන්ට අහපල කිසි තියනවද කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. දෙගොඩ හරිය පූස කෑ ගහනවා නේද? උඹලා උන්ට වතුර ගහන්න එපා කියලා මේ බලහන්කෝ. අපේ පූසා තව පූස සෙට් එකක් එක්ක කෑ ගහ ඉන්නකොට පූස් වරියක් කියලා වතුර බාල්දියක් කැහුවා. අපේ පූසා ඒ අපේ බැට් පාටි එක මොඩුස්සෝගේ දිපුමුලා බැට් පාටිය අයියෝ නෝකරයි පස්නේ එපා වෙනවා. ඔන්ලයින් ඕඩර් කරන අයට මරු එකක් ආ. උඹලගේ බඩ තියෙනවා නම් ප්‍රවේශමෙන් ආ. ඔන්ලයින් ඕඩර් එකක් දාලා තියෙනව නේද? ओह හරි මිස්. වෙන මෙතන පොඩි සයින් එකක් දාන්නකෝ. आदेन එකක් විතරයි. හා thank you miss. हाँ මෙතනම දුන්නට කමක් නැද්ද? ओह कमन හරි. කොපඩ ටී-ෂර්ට් එක උස්සන්නකෝ. බඩට පොඩක් පේන්නේ. हैं මොන බලත් එක මන්ද? ඇයි මිස් අපේ පේජ් එකේ දාලා තිබ්බේ? බඩට තිත. ගිලෙන මිස්. රැල්ලට ඔන්ලයින් ඕඩර් දාන්න යනව නෙවෙයි. තේනවනේ. බඩටි. වීඩියෝ ඇති අපි ආතල් පෝස්ට් එකක් කියවලා පොඩ්ඩක් මේ පොඩි ආතල්ලක් ගමු. මට පොඩි ආසාවක් ආවා ඒක කරලා බලමුද කියලා. බලන්න. खत्म। උඹලා කැමතිද මම කියන්නේ උඹලා කැමති නැත්නම් මම මේ කියනවා. දසමහා යෝධයෝ සෙට් කරලා චතුරාංගනී සේනාව සීරුවෙන් තියාගෙන ඉද්දි එලාර T50ක් අරන් එනවා දැක්කම පිටු ගෙවුණු. අපි බලමු කමෙන්ට් ආතල් කියවම තමයි මේ ඩයලොග් එක පෝස්ට් එක දාලා තියෙන්නේ. පසු නොබල ඉන්න හිතාගෙන ඉන්න තේර පුතාමය. ඔය පොලිස් ජිප් එකේ තියෙන තුවක්කු ගේන්න. එය වගේ එක පිටි පැකට් එකෙන් T50ක් හදන්න පුළුවන් උනේ රත්ති ගන්න නෝනක් කරුණු නිසා කියලා. මියුසික් එලා. කාලේ අන්තරයක් හරහා ගිහින් එලාරට T50ක් දීප මානාම ඉවි. අනිත් එකක් දලු මාගම්පුර අහසේ කපීරෙනෝ දැකපු එලාර. ඒක තේරුන්නේ මහානාම හිමි. තව එකක් දාස T50ට බුලට් දෙන්න QR එකට කියලා දැනගත්තම චතුරාංගනී T50ට බුලට් දෙන්නේ QR එකට කියලා දැනගත්තම චතුරාංගනී QR කෝඩ් එකට දෙන්නේ. අඩෝ තේරුන්නේ නැහැ. ටියුබ් ලයිට් එකක් ටියුබ් ලයිට්. අද නම් ගමකට කන්න වෙනවට කියලා දැනගත්තම මාගම්පුර දුටු ගැවුණා. वाह क्या सीन है। අනිත් එක T50 උණ්ඩ తీරව දාන්නේ එලාර.
නෑ මං කියන්නේ නෑ. රටට මොනා වුණත් ආතල් එකේ ඉන්න සාලි කුමාරයා. නන්දි මිත්‍ර. එහෙනම් උඹලා ගියෝ බල. දුන්න වෙනුවට RPG එකක් අරගෙන ආපු පුස්සදේව. එලාර T50ක් අරන් ගෙද්දී කට් කියලා මම දුටු ගෙවුණු නෙවෙයි උද්දික ප්‍රේමරත්න කිව්වා. ඇයි සීනාව රැස් කරන්න එහෙම චතුරාංගනී වගේ කාන්තාවකට බාර දීලා තියෙන්නේ? අඩෝ හරි. ඇයි සේනාව රැස් කරන්න එහෙම චතුරාංගනී වගේ කාන්තාවකට බාර දීලා තියෙන්නේ? ඒකෙන් පේනවා නේද කාන්තාවට ඒ සමාජයේ පිරිමියට වගේ සමාන තත්ත්වයක් දීලා තියෙනවා කියලා. අඩෝ දීලා නේද? අඩෝ එන්නේ කාශි මගේ වීඩියෝ උස්සනවා. අන්නවලවා. උඹට එහෙම දෙන්න. Bloody bugger. බලන්න ගිහලා බලන්න. මම ෆලෝ කරලා තියාගෙන ඉන්න පොඩි ආතල්ලයක් ගන්න පුළුවන් මාත් එක්ක. සොමියෙන් ඉඳහල්ලානේ. මැරෙන්නේ ටික කාලෙකනේ දරුවා. Yeah boy. මේක හරියන්නේ ඉවර කරමුද? අදට ආතල් ඉවරයිද? තව එකක් කොන පොඩ්ඩක් බලමු. පොඩි හොර පොහොත්තු එක්ක ආණ්ඩු නැත. හොර පොහොත්තු එක්ක කිවිසුම් නැත. හොර පොහොත්තු එක්ක දීල් නැත. රාජපක්ෂල එක්ක ආණ්ඩු නැත. අඩෝ මේ මොකද්ද මේ පාර ඡන්දෙට වෙලා තියෙන්නේ? පන්ති අන්තිමයා මේ පළවෙනි දාලුද? Nani? ඒව වැඩන්නේ අපි දේව තේරෙන්නෙත් නෑ. අපි දේව වැඩකුත් නෑ. අපි ඒව දන්නෙත් නෑ. රට හැදෙනවා නම් එච්චරයි. දීල් නෑ මොකුත් නෑ. මේ අර කිව්වා වගේ මොකුත් නෑ. අපි එහෙනම් යම්. අද ගොඩක් කාර්ය බහුල දවසක්. උඹලට තීමයි කියලා මම හිතනවා. මේ වෙලක බලන වෙලාවෙත් ඔයාලා කාර්ය බහුලව වැඩ කරන්නට කියලා මම හිතනවා. වැඩි කතාව ඕනේ මේ කතාව ඇති මම නතර කරනවා යනවා. බයි. ආයෙත් හම්බෙමු. එහෙනම් යාළුවනේ මම subscribe කළා. bell icon එකත් ඔබන්න කැමතිද? බයි. love you.